ලී ෆිනිෂින් වහල, බොක්ස් බා යකඩ ෆිනිෂින් වහල. බැලූ බැලමට මේ දෙක පෙනුමෙන් ලොකු වෙනසක් නෑ නේද? ඔව් ඒක හරි. පෙනුමෙන් කිසිම වෙනසක් නෑ. හැබැයි කරුණු කීපයකින් මේ දෙක වෙනස් වෙනවා. පළවෙනි එක තමයි මේ සඳහා වන පිරිවැය. උදාහරණයක් ගත්තොත් ලී වහලයක එක් පරාල අඩියක ලී බාල්ක සඳහා රුපියල් 750ක් වැය වන අතර යකඩ පෙට්ටි බාල්ක සඳහා වැය වන්නේ රුපියල් 350ක් පමණි. අනිත් දේ තමයි කාර්මිකයින්ගේ රේට් එක. මේ වහල ඉදිකිරීම කරනකොට යකඩින් තමයි අඩු රේට් එකකින් අඩු කාලයකින් අපි දැන් බලමු මේ වහලේ හදලා තියෙන විදිහ ගැන. හොඳ නිමාවක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි සවි ශක්තිය. බොක්ස් බහවලින් කරන වහලයක් ලී වලට වඩා ගොඩක් ශක්තිමත් වගේම බරින් ඉතාම අඩුයි. ලී වගේ කරාම දාලා ඇද ඇර ගහන්න නැති නිසා හොඳ නිමාවක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඈලක කාරණාව තමයි සවි ශක්තිය. බොක්ස් බා වලින් කරන වහලයක් ලී වලට වඩා ගොඩක් ශක්තිමත්, වාලේ අනවශ්‍ය ටෙන්ෂන් එකක් හිටින්නෙත් නා. අනිත් දේ තමයි අලුත් වැඩියා කිරීමේ පහසුවනොත් ලී වහලවල වගේ මුළු වහලෙම ගලවගෙන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටාම පහසුවෙන් අලුත් වැඩියාව කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ වගේ වහලයක් කරගන්න අවශ්‍ය නම් රණවීර කන්ස්ට්‍රක්ෂන් වෙතින් වගකීමක් යටතේ කරගන්න පුළුවන්. ඒ සඳහා පහත දුරකථන අංකය අමතන්න. ඒ විතරක් නෙවෙයි නොමල් වහල, අමාන වහල, කැනපි, අත්වැට, ග්‍රිල් ගේන්ටු, වැහිපීලි හා සියලුම යකඩ හා ලී වැඩ සඳහා සමිබන්ධ වන්න 077 29 11 797. ස්තුතියි.